ආයිබුවන් ඔයාලා සියලුම දෙනාට කොහොමද ඉතින් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා සාදරයෙන් පිළිගන්නවා මම ඔයාලා හැමෝම ඔයාලට මම අද අලුත් රෙසිපි එකක් කියලා දෙන්න අලුත් දෙයක් කරන විදිහ තමයි කියලා දෙන්න යන්නේ මොකද්ද කියලා ඔයාලා බලාගෙන ඉන්න දිගටම වීඩියෝ ඉවර වෙනකන් බලන්න කියලා මම ආරාධනා කරනවා ඉතින් ඔයාලට මේක හදන්නත් මම කියනවා මේකේ එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා මේ ෂෙල් වර්ග බීම් එකක් හදාගන්න විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ බීම් එකක් වල මේක බීම කප් එකක් අපි කප් එකක් කරනකොට ලක්ෂ එකමාරක් දෙකක් වියදම් කරලා ඒක සීල් කරන්න මැෂින් එකක් ඕන කරනවා ඉතින් මේ මැෂින් එක නැතුව හැමෝටම මැෂින් ගන්න බෑ මුදල් වියදම් කරන්න බෑ ඒක නිසා මැෂින් එකක් නැතුව කොහොමද කරන්න කියලා ඉන්නකොට තමයි මට හොඳ අයිඩියා එකක් ආවේ ඉතින් මම ඒක ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ මෙන්න මේ වගේ බොටල් වලට දාලා කොහොමද අපි බීම් එකක් හදාගන්නේ කියලා තමයි බලන්නේ දැන් මෙන්න මේ වගේ අපි බීමට ගන්න ඕනම බීම් එකක් හදාගන්න පුළුවන් ඔයාලට ඔරෙන්ජ්ද ඊට පස්සේ නැත්නම් අඹ අන්නාසි මිදි ඒ ඕනම එකක් හදාගන්න පුළුවන් ඒක අපේ රයිස් රෙසිපි වගේම හදාගන්න ඒක රසට හදාගන්න ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ බෝතල් පාවිච්චි කරන්න පුළුවන් කප් එක ගහන්න මැෂින් එක ඕන නිසා ඒක ටිකක් කරදරයි දැන් නම් හැබැයි කප් එක වහන්න මුඩි තියෙන එක ඇවිල්ලා තියෙනවා ඒවා ඔයාලට ගන්න ටිකක් තොක දෙන කඩවල වල තමයි තියෙන්නේ මේ වගේ ප්ලාස්ටික් බෝතල් වර්ග ඕන තරම් තියෙන කඩවල වල තියෙනවා මේක මේකේ බෝතලයක් රුපියල් 24ක් විතර වගේ වෙනවා මේ පොඩ්ඩක් ගන්නකොට ඊට පස්සේ අපි නිකන් සමලකියාව පටන් ගත්තොත් 3-4ක් නෙමෙයි බණ්ඩල් පිටින් ගන්නවනේ එතකොට තවත් ගාන අඩු කර ගන්න පුළුවන් ඔයාලට ඒ ගාන වියදම් කරගෙන අපි කොහොමද මේක හදාගන්නේ කියලා තමයි බලන්නේ අපිට යන්නේ ඒ බෝතල් වලට යන මුදලයි අපේ මේකේ රෙසිපිය මේ වගේ බීම් එකක් හදාගන්න යන මුදලයි තමයි යන්නේ සීල් කරන්න ඒවට යන්නේ නැහැ ඔයාලට තව මේකට හොට් ගන් එකක් තියෙනවා නම් එකක් පාවිච්චි කරලත් මේක පියන වහ ගන්න විදිහ කරගන්න පුළුවන් නැත්නම් මේකටත් අපි වතුර බෝතල් එහෙම කරනකොට සද්දයක් ඇහිලා කැඩිලා යන්නේ අන්නේ සීලර් එහෙම එකකුත් තියෙනවා ඒකට යන්න කලින් අපි බලමු ඊට වැඩි දේශ ක්‍රමයක් තියෙනවද කියලා මේකෙත් ඔයාලට මම මේ අද හදලා තියෙන්නේ මිදි එක පීනෝ එක හදලා තියෙන්නේ එකත් එකක් අර කොකා කෝලා එක වගේ තමයි කලර් එක ඉතින් මට හිතුණා එකකින් හදලා බලන්න ලස්සනට පේනවා විනිඳ පේන නිසා කොහොමද තියෙන්නේ කියලා බලන්න හිතුණා ඔයාලට ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී මම මේ වෙලාවෙත් කියනවා මේ හදාගන්න එක රසට හොඳට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ ඔයාලා මේක පෙරා ගන්න ඔයාලා අයිස් රෙසිපිම ගන්නව නම් ඒ වගේ බීම් එකක් හදා ගන්නවා නම් ඒ මොනවා හදාගත්තත් මෙන්න මේ විදිහට පෙරලා ගන්න ඔයාලා ඒකට අවශ්‍ය හැම දෙයක්ම එකතු කරගෙන ඔයාලට මාවේනික එකක් හදා ගන්න බලන්න ඊට පස්සේ අපි මේ බොටල් එකකට දාමු මම දැන් මිලිලිටර් මෙතන 600ක් අරගෙන තියෙනවා ඒ 600 මේ බෝතල් ටිකට දාමු මිලිලිටර් කීය ගානේ වැටෙයිද කියලා බලමු සාමාන්‍ය මේ බොටල් එක මිලිලිටර් 100 තමයි මං හිතන විදිහට තියෙන්නේ මම මිලිලිටර් 600 හදාගත්ත එක බෝතල් කීයකටද කියලා දාන්න බලමුකෝ මේක 100ක් කීවට භාගයට පිරෙනකොට නවත්තලත් බෑ එතකොට භාගයක් වගේනේ ඒක නිසා යම්කිසි මට්ටමකට පිරෙන්න දාන්න මේ වගේ අර ඉඩක් ඉතුරු කරලා දානවා ගෑස් එකක් වගේ හැදෙන නිසා ස්පේස් එකක් තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයකට දා ගන්න ඕනේ නැත්නම් ඊට වඩා පුරවන්නත් බෑ මේක ඔයාලා මේ ඔක්කොටම ගිය වියදම හදා ගන්න ඕනේ බොටල් එකටයි බිම රෙසිපියටයි හදාගෙන ඊට පස්සේ ඔයාලට ගිය වියදමයි බොටලේ විකුණන්නේ කීයටදයි කියලා හදා ගන්න පුළුවන් බෝතල් 4කට විතරයි දාගන්න පුළුවන් උනේ කඩේ මේ බෝතලයක් කීයටද යන්නේ කියලා බලා ගන්න ඕනේ
මං හිතන්නේ රුපියල් 100කට විතර වගේ තමයි කඩේ විකුණන්නේ. ඔයාලා කඩේට තව ලාභයක් තියලත් දෙන්න ඕනේ රුපියල් 10ක හරි. එතකොට කඩේට දාන්න වෙන්නේ රුපියල් 90කට වගේ කියලා හිතමුකෝ. ඉතින් ඔයාලා ඊට පස්සේ බලන්න ඔයාලට දැන් මේ ටික හදාගන්න කීයක් වියදම් වුණාද? කඩේට දාන ගානත් එක්ක බලලා ඔයාලගේ ලාභය හොයාගන්න පුළුවන්. බෝතල් 4කට විතරයි දාන්න පුළුවන් උනේ. මං හිතන්නේ ග්‍රෑම් 125ක් විතර වගේ කියන්නේ අල්ලලා තියෙනවා. ඊටත් වැඩි වගේ නේද? මෙන්න මේ විදිහට තමයි එන්නේ. ග්‍රෑම් 150ක් අල්ලලා තියෙනවා. ග්‍රෑම් නෙමෙයි මිලිලීටර් 150ක් අල්ලලා තියෙනවා. මට ග්‍රෑම්මයි කියවෙන්නේ. බර ග්‍රෑම් වලින් යන නිසා මිලිලීටර් 150ක් අල්ලලා තියෙනවා. එක බොටල් එකකට 150 300 600ක් වෙනවා. බෝතල් 4ටම දාද්දී මිලිලීටර් ඔයාලට මේකේ ගිය වියදමත් අරගෙන බලන්න හදන්න. මෙන්න මේ වගේ පටන් ගන්න. මේක දැන් වහලා ඊට පස්සේ අපිට මේක සීල් කරන්න ඕනේ මුඩිය. ඒකට හොට් ගන් එකක් ආධාරයෙන් කරගන්න. අපි අර වතුර බෝතල් වල ඔය බෝතල් වල තියෙන ඉටිකොල වලින් ඒක බෝතලේ පුරාම ගහන්න යන්න එපා. මුඩිය වහලා මුඩිය වටේට විතරක් ගහන්න. නැත්තම් ලොකු වියදමක් යනවනේ. ඒක නිසා ඒ විදිහට ගහලා හදාගන්න. අපි පොඩි තැනින් පටන් අරන් දියුණු වුණාම ඊට පස්සේ වැඩි දියුණු කරලා ගමු. ඒ විදිහට හොට් ගන් එකකින් කවරයක් දාලා සීල් කරත් ඇතිනේ. සීලරේ කැඩිලා නම් කැඩෙන්නේ නැහැ ලේසියෙන්. කැඩුනොත් තමයි ඒක පාවිච්චි කරා වගේ කියලා හිතෙන්නේ. එම්ම වෙන්න නැතුව හොඳට සීල් කරලා තියාගන්න. මේකත් ඔයාලට අයිස් රෙසිපි එකත් එක්කම අයිස් එකත් එක්කම කරන්න පුළුවන්. මොකද එකපාරම යනකොට ඒ වගේ යන්න පුළුවන්. අයිස් එක දෙයක් අරගෙන යනවට වඩා ಜಾති දෙක තුනක් අරගෙන යනකොට හොඳයි. මේකට තවත් දෙයක් එකතු කරගන්න පුළුවන් ඊළඟ පාරේ යනකොට තවත් හොඳයි. එතකොට ඔයාලට බිස්නස් හැදිලා තියෙනවා නම් දවස් 7ටම යන්න කැමති නම් 7ටම යන්න. නැත්නම් දවසක් නිවාඩු දාගෙන ඊටු දවස් 6 යන්න. මොකද දවසක් කියන්නේ තමුන්ට නිදහස අවශ්‍යයි. ඒ වගේම බඩු මේවා හදන්න බඩු ගන්න යන්න ඕනේ. ඒ වගේ ඒවට නිවාඩුවකුත් තියාගෙන ඊටු රූට් දවස් 7 ඊටු රූට් 6 ගියා නම් රූට් 6ක ගියා නම් ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ යනකොට ඉතින් එකම දේ අරගෙන ගිහිල්ලාත් පාඩු නිසා මේ වගේ ಜಾති දෙක තුනක් හදාගෙන යන්න පුළුවන්. මම වටලප්පන් එකක් දාලා තිනවා. ඒ වටලප්පන් එකත් ලේසි හදාගන්න අමාරුවක් නැහැ. ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට විකිනෙනවා. ඉතින් එහෙම දේවල් එකතු කරගෙන යන්න. ඔයාලට පාඩුවක් නොවෙන්න දවසේ ආදායමට හරියන්න සරිලන්න විදිහට ඔයාලා වැඩේ කරගෙන යන්න. මේකේ අර වතුර හැලෙන්න බෑ වැටුණට. ඒක නිසා තමයි හොඳට වහන්න. හොඳට වහලා සීල් කරන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් පටන් ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හොඳයි මේක ලාභයි ලාභත් තියෙනවා. ඔයාලා ගෙදර හදලා බලන්න. අවස්ථා දෙක තුනකදීම හදලා බලන්න. මම කිව්වට එහෙම කරන්න යන්න එපා. හොඳයි නම් ඒ වගේ දෙයක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මට එච්චර තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ මතක් කරන්නේ පටන් ගන්න කියලා තමයි නැවතත්. මේකටත් දැන් අර අයිස් වලට පටන් හරි ගත්තොත් රෙජිස්ටර් වෙලානේ තියෙන්නේ. ඒක යටතේ ඔයාලට කරන්න පුළුවන්. ඔය රෙජිස්ටර් එකට ඔයාලා ආහාර කියන නාමය යටතේ රෙජිස්ටර් වෙන්න. ආහාර නිෂ්පාදනය බෙදා හැරීම ඇසුරුම් කිරීම වගේ යටතේ. එතකොට හරි ආහාර කල් තියා ගන්න පුළුවන්. කිරි ආහාර වලට නම් වෙනම කරන්න ඕනේ. ඒක නිසා ඉතින් ඔයාලා පටන් ගන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙමු අපි.